ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදපු අයිබෝවන් යාළුවනි. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ මොකක්ද අද සින්දුව කියලා. ඉතින් මේ සින්දුව ඉගෙන ගැනීමෙන් ඔයාලට මම උගන්වන්නේ ෆින්ගර් ස්ටයිල්ස් කීපයක්. මේ වීඩියෝ එකටත් මම PDF එකක් ප්‍රිපෙයාර් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක පල්ලෙහා තියෙන description එකෙන් link එක click කරලා download කරගන්න. right. ඉතින් chords ගැන කියනවා නම් හරිම පහසුයි. chords කීපය තුනක් එහෙම නැත්නම් මම chords පහක් attach කරලා තියෙනවා PDF එකේ. ඔයාලා බලන්න. D chord එක, G chord එක, A chord එක, A7 chord එක, ඒ වගේම D add 9 chord එක. right. ඉතින් මේ කීපය තමයි මම apply කරලා තියෙන්නේ. finger styles අපි කතා කරමු section song එකේ ඉගෙන ගන්න යනකොට. ඉතින් පළවෙනි verse එක එන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ මේ සින්දුව play කරනකොට මේ D chord එක specially play කරනකොට ඔයාලා මේ P I M A ඔය ඇඟිලි හතර තියාගන්න ඕන ඔයාලගේ D string එකේ, G string එකේ, B string එකේ, E string එකේ පල්ලහැට යනකම් D string එකේ ඉඳලා පල්ලහැට යනකම් අනුපිළිවෙලට තියාගන්න. හරි. එතකොට දැන් මේක යන්නේ සින්දුව යන්නේ 1 2 3 4 1 2 3 4 දැන් මම ඔය kick drum එක bass drum එක වදින තැන තමයි මම ඔය hammer කරලා පෙන්නේ. right. slow තමයි නියම rhythm එක යන්නේ. හැබැයි ඔයාලගේ finger movements fast වෙනවා මේ rhythm එකට match වෙන්න. දැක්කද? මම යන්නේ slowly ගත්තොත් හොඳ එක්සයිස් එකක්. එතකොට එකටම කළ යුතු දේ තමයි ඕක ප්‍රැක්ටිස් කරන එක. මේ ඇඟිලි හතර PIMA ta 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 right ta 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 ඒක D chord එකේ කරන්න 20 පාරක්. හරි. එතකොට ඔයාලට ඇහෙන ඇති ස්ලැප් එකක්, පොඩි ස්ලැප් එකක්. මම කරන්නේ මේ රින් එක නතර කරනවා. මේ ඔයාලගේ thumb එක මම fretboard එකට වදින්න දීලා. පොසිෂන් එක වෙනස් කරන්න එපා මේ ඇඟිලි අතේ ඇඟිලි වල right. මේ අතේ තියෙන පොසිෂන් එක ඔහොමම තියන් ඉන්න. එහෙම පොසිෂන් එකේම ඉඳලා පුළුවන් තරම් ස්ලැප් කරන්න ඕන. right. ස්ලැප් කරනවා කියන්නේ මේක. දැන් ඔයාලා සමහර අය ස්ලැප් කරනකොට අන්න ඔය වගේ 아무තු සද්ද ඇහෙන්න ඉඩ තියෙනවා ඈ. එහෙම වෙන්නේ නැහැ. ඔහොම වෙන්නේ නැහැ. ස්ලැප් කරලා ඔයාලගේ palm එක strings වලට තිබ්බොත් right. දැක්කද? okay. හරි. ඊට පස්සේ එහෙම කෙරුවෙන් පස්සේ ඔයාලා යන්න ඕන මොකද්ද? chords change කරලා try කරන්න ඕන. slowly එකටම පටන් ගන්න. D G දැක්කද? neatly යනවා. ඊට පස්සේ පොඩ්ඩක් fast කරලා සින්දුවේ ගන්නට ඊට පස්සේ යන්න පුළුවන් ඔයාලට.
okay hari then මොන strings ද ඔයාලා plug කරන්න ඕන plug කරනවා කියන්නේ මොනවාද මේ fingers වලින් එමීට කම්බියට තියලා කම්බියෙන් slip කරනවා ඇඟිල්ල. ඒකට plug කරනවා කියලා තමයි ඒකට කියන්නේ. right එතකොට D code එක නම් මම කිව්වා වගේ ඔය හතර. G code එක නම් ඔයාලගේ first string එක හිටින්න ඕන උඩ E string එකේ. ඉතින් ඊතුරු ඇඟිලි තුන හිටින්න ඕන D G B D G B right ඊට පස්සේ A එකේ නම් A string එකේ ඉඳලා අනුපිළිවෙලින් යන්න ඕන. එතකොට ඔයාලා හදා ගන්න ඕන මේ pattern එක. ඇත්තටම මොන string එකකටද play කරනවා කියන එක නෙමෙයි හදා ගන්න ඕන. ඔයාලා හදා ගන්න ඕන ඒ pattern එක. ඒ කියන්නේ දැන් D string එකේ නම් කම්බි හතරම එකට තියෙන්නේ. ඒතර ඒ එකම frame එකක් තමයි ඔයාලා plug කරන්නේ. ඒතර G code එකේ නම් පොඩි ඈතක් වෙනවා මේ පල්ලහ IMA එකට තිබ්බට thumb එක චුට්ටක් ඈත තියෙන්නේ. ඔයාලට මං කියන එක තේරෙයි. මං දැන් චුට්ටක් සිං කරලා පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා. මාදසනෙත් නොකියා බලපු හිමිහිට බලාපොරොත්තු ගෙනාපු වැඩිපුර මාත් එක්ක නොආපු මතකෙට සොඳුරු තෙන් ගොඩ ගසපු ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගේ හිත හදාපු second style එක කොහොමද යන්නේ මුල් කොටස ඔය විදිහටම play කරන්න තියෙන්නේ ඊට පස්සේ දෙවෙනි කොටස ඒ කියන්නේ ඒත් එක්කම ඔයාලා පල්ලහැට එන්න තියෙන්නේ එතකොට P I M A M I P I M A da 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 da. Very lazy, right? තුන්වෙනි එක. හරි මේක පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕන එකක්. ඉතින් මේක දැන් ඉස්සෙල්ලා එක ඕඩර් එකකටනේ ගියේ අපේ මොලේ හරි සැහැල්ලුවෙන් ගන්න මේ ඕඩර්ස් වලින් කරනකොට. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට ඊට පස්සේ අවරෝහණ පිළිවෙලට. පොඩ්ඩයි. හරි පොඩි වෙනසයි තියෙන්නේ. නමුත් ඕක කැඩෙනකොට ඒ කියන්නේ මෙයත් එක්ක බෑ. මෙයා ඇවිල්ලා මේ වද දෙනවා උගන්නනකොටත්. එයාට එළියට යන්න ඕනලු. මෙයාගේ නම කිට්. ඔය දැක්කනේ මහ වස්ස පූසෙක් මේ. දැක්කද? කිටෝ හයි කියන්න. ඕකේ. right තුන්වෙනි එක කොහොමද ප්ලේ කරන්නේ? P I M A M I M I P I M A M I M I P I M A M
තමයි යාළුවනේ ඉතින් ඕක යන්නේ right හැමදේම කරද්දි ටෙම්පෝ එක ඒ කියන්නේ වේගය අඩුවෙන් පටන් ගන්න ඕන. හරි? අඩුවෙන් පටන් අරන් කාලයක් දෙන්න. ඒ කියන්නේ අපි කියමුකෝ ප්‍රැක්ටිස් කරනකොට පැයක් අරගෙන ඔයා thoroughly ලියා ගන්න. මේ පැය ඇතුළත මම මගේ වේගය මෙච්චරයි. මෙතනින් එහාට මම වැඩි කරන්නෙම නැහැ. මේක මේ විදිහටම කරනවා. right? ඊට පස්සේ ඊළඟ දවසේ පැයක් අරගෙන දාන්න හරි. දැන් මේ ප්ලේ කරපු වේගෙට වැඩි චුට්ටක් වේගෙන් ප්ලේ කරනවා. ඔයාලට පුළුවන් මෙට්‍රොනෝම් එකක් පාවිච්චි කරන්න. මෙට්‍රොනෝම්ස් තියෙනවා phones mobile apps වල තියෙනවා. ඉතින් මෙට්‍රොනෝම් එකක් පාවිච්චි කරලා අද 80 bpm ප්ලේ කරා නම් 80 beats per minute ප්ලේ කරා නම් හෙට පුළුවන් ඔයාලට 85 beats per minute. එහෙම confidence කියන එක හදාගන්න පුළුවන් මේ finger styles වල. right? ඉතින් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් කරන්න. ඒ වගේම මම ඔයාලට ටීච් කරන නිසා මේ channel එක subscribe කරලා පොඩ්ඩක් share කරලා support එකක් දෙන්න. එතකොට channel එක grow වෙයි, තව students ලයි, තව කට්ටියට ඉගෙන ගන්න ලැබෙයි මේ කරන දේවල් වලින්. ඉතින් හැමදිනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඔයාලා videos බලලා ඉගෙන ගන්නවට මේ සංගීතය ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි ඔයාලා අනිත් අයටත් කියලා දෙන්න මේ දේවල් වලින් ඉගෙන ගන්න මොනවා හරි බෙදා හදා ගන්න හැම දිනාටම. ඉතින් හැමෝමව උගත් musicians ලා කරන්න උත්සාහ කරමු අපි කට්ටියම එකතු වෙලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදීත් හම්බෙමු. ජය වේවා අයිබෝවන්.